हेतुपच्चयो आरम्भनपच्चयो अधिपतिपच्चयो अनन्तरपच्चयो समनान्तरपच्चयो सहजातपच्चयो अन्यमन्यपच्चयो निश्चयपच्चयो उपनिश्चयपच्चयो पुरेजातपच्चयो पच्चाजातपच्चयो आसेवनपच्चयो कम्मपच्चयो विपाकपच्चयो आहारपच्चयो इन्द्रियपच्चयो ध्यानपच्चयो मग्गपच्चयो संपयुक्तपच्चयो विपयुक्तपच्चयो अत्तिपच्चयो नत्तिपच्चयो विगतपच्चयो अविगतपच्चयोति वितिष्ठमतिगम्भीरमनन्तनयमण्डितं पट्टाणं सम्मसन्तस्य विमलामितबुद्धिया यस्य देहानिकमिंसु शुभाच्छब्भन्नरांसियो नीलपीतारक्तसेता मञ्जिष्ठा च पवत्सरा तन्लोकनाथं सुगतं धम्मं च जिनसेवितं सङ्घं निरङ्गनं सिद्धं नमामि शिरसादरम्. හොඳයි. මහත්තයා අනික් කට්ටිය අද නෑ වගේ නේද? ඊයේ නම් කිව්වා මේ දක්ෂිණීලයි මනෝර්ලයි එන්නේ නැහැ කියලා තිබුණා. කියලා තිබුණාද? දැන් කියලා. හොඳයි. එහෙමනම් අපි පටන් ගමු. අපි ප ဋ ාණේහි හේතු ප්‍රත්‍ය පිළිබඳව කතා කරමින් ඉන්නේ හේතු ප්‍රත්‍ය. එතකොට හේතු ප්‍රත්‍ය කියන එකට අයිති වෙන්නේ හේතු හැටියට ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහය. නේද? අපි මේ ප්‍රත්‍ය එක කතා කරනකොට ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක කියලා කරුණු තුනක් තියෙනවා. එතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ යමක් ඇති වෙන්න තියෙන හේතුව. නේද? ඒ හේතුව නිසා හටගත්තු එක ප්‍රත්‍යෝත්පන්නය. ඒ වගේම ප්‍රත්‍ය නීක කියන්නේ ප්‍රත්‍ය වෙලා තිබිලා හට නොගත්තු දේවල් ටික ප්‍රත්‍යෝත්පන්න නොවුණු දේවල් ටික. එතකොට මේ හේතු ප්‍රත්‍යෙහි ප්‍රත්‍ය වෙන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අපි මුළු ඔක්කොගේම ගත්තොත් සහේතුක සිත් 71ක් ඒ වගේම මෝහ මූල සිත් දෙකෙහි මෝහයේ හැර මේ චෛතසික 52ක් ඒ වගේම සහේතුක චිත්තද රූපේනොත් ඒ වගේම සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයෝ තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් වෙන්නේ. ඒ අර ලෝභ දෝෂ මෝහයන් අලෝභ දෝෂ අමෝහයන් නිසා හටගන්නේ මේ ධර්මතා ටික. එතකොට ඒවයින් අර අනිත් ටික ඔක්කොම මේ ප්‍රත්‍ය නීක වෙනවා. අපට වැදගත්ම වෙන්නේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න කියන එක. අපි මේ යටතේ හේතු එකේ අපි විස්තර පහක් කතා කළා නැත්නම් වීති පහක් කතා කළා. එකක් තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා. ඒ කියලා කියන්නේ කුසල ධර්මයන් තියෙනකොට කුසල ධර්මයන් උපදිනවා හේතු ප්‍රත්‍ය නිසා. ඊළඟට මේ අපි ඊළඟ එක කතා කරන්නට යෙදුන එක තමයි පළවෙනි වීතිය කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා. කුසල ධර්මයන් නිසා අභ්‍යාකත ධර්මයන් නැති වෙනවා මේ හේතු ප්‍රත්‍ය නිසා. නේද? ඊළඟට අනික් වීතිය කතා කළා තුන්වෙනි එක
කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්සච හේතුපච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ කුසල ධර්මයන් ඒ වගේම කුසල ධර්මයන් නිසා කුසල ධර්මයන් සහ අභ්‍යාකත ධර්මයන් ඇති වෙනමයි කියලා කතා කළා. ඊළඟට හතරවෙනි වීතිය හැටියට අපි කතා කළේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ අකුසල ධර්මයන් නිසා, ඒ කියන්නේ ලෝභ දෝෂ මොහ අකුසල ධර්මයන් වෙනකොට කුසල ධර්මයන් කියනකොට අලෝභ අදෝස මොහ. එතකොට අපි ලෝභ දෝෂ මොහ නිසා අකුසලස්ස ධම්මස්ස ලෝභ දෝෂ මොහ ධර්මයන් උපදිනවා කියලා හේතු ප්‍රත්‍යයටදී කතා කළා. හේතු ප්‍රත්‍ය නිසා. ඊළඟට අපි පස්වෙනි වීතිය, ඒ කියන්නේ ගිය සතිය අපි කතා කළා අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ කියලා. අකුසල ධර්මයන් නිසා අභ්‍යාකත ධර්මයන් නැති වෙනවා කියලා අපි කතා කළා. ඊළඟට 6 වෙනි වීතිය අපි කතා කරන්න තියෙන්නේ අද. නේද? එතකොට මේ වීති පහක් අපි කතා කළා. 6 වෙනි වීතියේ එන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ හෝතු. නේද? එතකොට මෙතන කියනවා අකුසලෝ ධම්මෝ අකුසල ධර්මයන් කියලා කියන්නේ එතකොට ලෝභ දෝෂ මොහ. නේද? අකුසලෝ ධම්මෝ. අපි මේක ලියන්න ඕනේ නේද? අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. කොට අකුසලෝ ධම්මෝ අකුසල ධර්මයන් නේද? අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස කියනකොට අභ්‍යාකත ධර්මයන් හැටියට කතා කරන්නේ මොනවද අපි? නේද? අකුසල ධර්මයන් තියෙනවා අභ්‍යාකත ධර්මයන් තියෙනවා. ඒතර අකුසල ධර්මයන් අපි මේක ලියමු. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස. අකුසලෝ ධම්මෝ අකුසලස්ස. නේද? ඉස්සෙල්ලා අකුසලස්ස අකුසලස්ස ච අකුසල ධර්මයන්ටද කියන එකේ සාමාන්‍යයෙන් ප්‍රකාරයේදී කියවෙන්නේ අභ්‍යාකතස්ස ච අභ්‍යාකතස්ස ච අභ්‍යාකතස්ස ච නේද? අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. ධම්මස්ස
හේතු පච්චයේන හේතු පච්චේන පච්චයෝ හේතු පච්චේන පච්චයෝ ඒ කියන්නේ අකුසලෝ ධම්මෝ අකුසල ධර්මයන් අකුසල ධර්මයන් කියලා කියනකොට අපි දන්නවා ඒකට එන්න ඕනේ ලෝභ දෝෂ මෝහ නේද ලෝභ දෝෂ මෝහ ඒ කියන්නේ හේතු මේවා තමයි හේතු එතකොට ලෝභ දෝෂ මෝහ වලට අයිති වෙන්නේ මොනවද අකුසල 12 අකුසල සිත් 12 අකුසල සිත් 12 ඒ කියන්නේ ලෝභ සිත් 8යි දෝෂ සිත් 2යි ඊළඟට මෝහ සිත් 2යි ඔය ටික තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්සච ධම්මස්ස කියන එකේ කියන්නේ නේද මේකේ විස්තරයක් තියෙනවා අකුසලෝ ධම්මෝ අකුසලස්සච ධම්මස්සච කියන එකේ තව විස්තරයක් තියෙනවා ඒ විස්තරයේ සඳහන් වෙන්නේ මොකද්ද අකුසලා හේතු මේකේ අනික් විස්තරයට එන්නේ මේ ටික මොකද්ද අකුසලා හේතු එතකොට අකුසල හේතු අකුසලා හේතු සම්පයුත්තකාණං කන්දානං සම්පයුත්තකාණං කාණං කන්දානං සම්පයුත්තකාණං කියන්නේ ඊට එකතු වෙන කන්දානං ඛණ්ඩයන් ඛණ්ඩ කියලා කියන්නේ පංචස්කන්ධය නේද චිත්ත සමුත්ථානං චිත්ත සමුත්ථානානං ච රූපානං තියෙනවා චිත්ත සමුත්ථානානං ච නං ච රූපානං ඔන්න මේ වීතිය විස්තර කරලා තියෙන හැටි නේද ඒක විස්තර කරලා තියෙන හැටි හේතුපච්චේන පච්චයෝ එතකොට හේතු පච්චයේන පච්චයෝ නේද එතකොට අකුසලා හේතු සම්පයුත්තකාණං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ ඔන්න එතකොට අකුසලා හේතු කියන ටික මේ ටිකම තමයි එතකොට මේක අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස කියන ටික තමයි මෙතන තියෙනවා මේ විස්තර කරලා තියෙන්නේ මොකද්ද සම්පයුත්තකාණං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං නේද එතකොට කතා කරන්නේ මොනවද මේකේ ඔව් මේ කතා කරන්න ඕනේ අකුසල හේතු එතකොට සම්පයුත්තකාණං ඛණ්ඩයන්ට චිත්ත සමුත්ථානානං ච රූපානං චිත්ත සමුත්ථානානං ච රූපානං ඒ කියන්නේ චිත්ත සමුත්ථාන රූප එතකොට සම්පයුත්ත කන්දාන කියනකොට එතෙන් තියෙන්න ඕන එක පැත්තකට මේ චෛතසික ධර්ම ටික
නේද? මේ රූප ටික මෙතනදී කියනවනේ චිත්ත සමුත්ථානංච කන්දානං කියලා. මොකද කන්දානං කියලා කියනකොට කන්දයන් කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේකනේ සංස්කාර කියන්නේ. එතකොට මේ සංස්කාර වලින් රූප සමුත්ථානංච කියන එකේ රූප කිව්වා. සම්පයුක්ත කන්දානං කියන ටිකෙන් මේ ටිකට කිව්වා චෛතසික කියලා. එතකොට මේකේ අපි වඩාත්ම මෙව කරන්නේ මොනවද? නේද? එතකොට මේක වෙන්න ඕනේ විඥානං කියලා කියන එකට වෙන්න ඕනේ සිත් ටික. මේ ටික චෛතසික වෙනවා මේක සිත වෙනවා. විඥානයි කියන්නේ. එතකොට ඔන්න ඒ ටික තමයි හටගන්න ඕනේ. නේද? මොනවා නිසාද? මේ ලෝභ දෝෂ මෝහ තියෙන මේ අකුසල සිත් 12. නේද? අකුසල සිත් 12. මෙතන විඥානං ඔව් අපි ඉතින් යන්. එතකොට මේ ලෝභ දෝෂ මෝහයන් නිසා මේ ටික ඇති වෙනවා. නේද? මේ එතකොට ඒ ප්‍රත්‍ය තමයි ඇති වෙන්නේ. මේක බොහොම වෙලාවට මේකේ ගණන් හදන්න වෙන්නේ පංචවෝකාරක භවේ. පංචවෝකාරක භවයන් කියනවනේ වෝකාරක භව. මේකක් තියෙනව නේද? වෝකාරක භව කියන්නේ. අපි ඒක ලියාගමුකෝ වෝකාරක භව. වෝකාර භව එනවා එකක් පංචවෝකාරක භව. පංචවෝකාරක. පංචවෝකාරක කියන්නේ ස්කන්ධ පහම තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඊළඟට තියෙනවා ඒකවෝකාරක භව. ඒකවෝකාරක භව කියලා කියන්නේ ස්කන්ධ එකයි තියෙන්නේ. රූපස්කන්ධේ විතරයි. ඒක අසඤ්ඤ තලයේ. රූපස්කන්ධේ විතරක් තියෙන්නේ අසඤ්ඤ තලයේ. ඊළඟට තියෙනවා චතුවෝකාරක භව. චතුවෝකාරක භව කියලා කියන්නේ චතුවෝකාරක භව කියලා කියන්නේ මොකටද? වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ හතර තියෙන එක. ඒක තමයි කියන්නේ අරූපාවචර ලෝක. ඒ කියන්නේ ආකාසාඥායතනය, විඥානඥායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥායතනය කියන මේ තැන්. එතකොට මෙතන කතා කරන්නේ මොකද්ද? පංචවෝකාරක භවය. පංචවෝකාරක භවය කියලා කියන්නේ අපි ඉන්න මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක 6යි, සතර අපායයි, බ්‍රහ්ම ලෝක, අසඤ්ඤ තලයේ ඇරුණාම ඉතුරු බ්‍රහ්ම ලෝක, රූපාවචර බ්‍රහ්ම ලෝක 15. අසඤ්ඤ තලයේ ඒකෝකාරක භවයක් කිව්වනේ රූපේ විතරක් තියෙන. නේද? එතකොට ඔන්න ඒ ටිකේදී සත්‍යයන් පිළිබඳවයි කතා කරන්නේ. මොකද මේ ඒකෝකාරක භවයේ මේ වේදනා සංඥා සංකාර විඥානයක් නැහැ. චතුෝකාරක භවයේ රූපේ නැහැ. එහෙනම් මේ රූප සමුත්ථානං කියන චිත්ත සමුත්ථානානංච රූපානං කියන එක එන්නේ නැහැ. ඉතින් මේක සම්පූර්ණ වෙන්නේ මේ පංචෝකාරක භවයේ. මම හිතන්නේ ඒක තේරුණා නේද? ඉතින් අපි මේ ටික අයින් කරලා අපි වීතියේ ඉතුරු ටික විස්තර කරගමු. එතකොට කොහොමද වෙන්නේ මේ අපි මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල අසඤ්ඤ තලයේ ඇරුණාම අනික් ඒ ටික ගැන තමයි කතා කළේ. එතකොට අතෑරිලා තියෙන්නේ අසඤ්ඤ තලයයි අරූපාවචර ලෝක ටිකයි. නේද? ඒ ටික අතෑරිලා තියෙනවා. එතකොට මේ ඒ ටික මේ අකුසල සිත්වල තියෙන මෙන්න මේ ලෝභ දෝෂ මෝහ කියන ශක්තියින් තියෙනකොට මොකද වෙලා තියෙන්නේ? මේ
මේ සම්පයුත්තක ධර්මයන් ඇති වෙලා තියෙනවා. එතකොට අපි මොනවද සම්පයුත්තක ධර්මයන් හැටියට ගන්නට වෙන්නේ? මෙතන එතකොට දැන් මේ ටික තමයි හේතු. ඊළඟට අපිට කතා කරගන්න ඕනේ මොනවද? හේතුන් නිසා හටගන්න ප්‍රත්‍යෝත්පන්න නේද? ඊළඟට අපි හොයාගන්න ඕන මොනවද? ප්‍රත්‍යෝත්පන්නයන්. හේතු තියෙනවා නැත්නම් හේතු නැත්නම් ප්‍රත්‍ය. මේකට කියන්නේ ප්‍රත්‍යයනේ නේද? ප්‍රත්‍ය හේතු නැත්නම් ඒකට කියනවා ප්‍රත්‍ය කියලා. ඊළඟට අපට ඕනේ ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද? ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අකුසලස්සට අභ්‍යාගතස්සටනේ. එතකොට ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙන්න ඕනේ එකක් අකුසල සිත් 12. අකුසල සිත් 12. ඊළඟට එන්න ඕනේ චෛතසික ටිකනේ. සම්පයුත්තකාණං කන්දානන්නේ. සම්පයුත්තකාණං කන්දානං කියනකොට චෛතසික ටික. එතකොට චෛතසික වල එන්න ඕන මොනවද? මෙන්න මේ මෝහ සිත් දෙකේ. මෝහ සිත් දෙකේ නේද? මෝහ සිත් දෙකෙහි මෝහේ හැර ඉතිරි මෝහේ හැර මේ චෛතසික 52. ඉතිරි නෙමේ චෛතසික 52. ඒ මේකේ දෙන මෝහ චෛතසිකය හැරලා මේ චෛතසික 52. චෛතසික 52ම කතා කරනවා. චෛතසික 52ම කතා කරනවා. නමුත් චෛතසික 52 කතා කළාට මෝහ සිත් දෙකේ තියෙන මෝහ චෛතසිකය අයින් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මෙතන අකුසල ධර්ම නිසා චෛතසික 27යි නේද? අකුසල දේ ගැන මේ කතා මං ගණන් හැදුවේ නැහැ නේද අම්මා. හරි හරි. ඒ අර දෙනා චෛතසික එන්නේ කීයද? 27ක්. 27ක්. අපි 27 දැන් හදා ගන්න ඕනේ. 27. චෛතසික 27යි. ඒක අපි හදාගමු නේද? එතකොට අකුසල මොනවාද චෛතසික 27 ඉන්නේ? අපි ප්‍රධානම කතා කරනවා සබ්චිත් සාධාරණයි. ඔව් සබ්බචිත්ත සාධාරණ නේද? සබ්බ චිත්ත සාධාරණ චෛතසික 7යි. ඊළඟට ප්‍රකීර්ණක ටික ප්‍රකීර්ණක චෛතසික 6යි නේද? හයි. ඊළඟට එනවා චිත්ත සමුත්ථාන. ඔව් අකුසල චෛතසික 10. අකුසල චෛතසික ටික එනවා. අකුසල චෛතසික තියෙනවා කීයද? 14. එතකොට එනවා කීයද? 27ක් නේද? මේ ටික තමයි මේ චෛතසික 27 තමයි මෙතන මේ චෛතසික 27ක් කියලා කිව්වේ. ඔන්න එතකොට මෝහ සිත් දෙකෙහි මෝහය හැර චෛතසික 27 නේද? ඊළඟට එනවා අකුසල සිත්වල. මේ අකුසල සිත් 12 නිසා ඇති වෙන රූප ටික චිත්ත සමුත්ථානානංච රූපාණ. නේද? චිත්තද රූප ටික. අකුසල චිත්තද රූප. එතකොට චිත්තද රූප එන්න ඕනේ මොකයි සිත්වලද? අකුසල සිත්වල. අකුසල
චිත්තද රූප. අකුසල චිත්තද රූප තියෙනවා කීයක්ද? 15ක් නේද? ඔව්. චිත්තද රූප 15ක් තියෙනවා. මතකයි. මොනවාද චිත්තද රූප 15? අපි මතක් කරගෙන යන්න. ඔව්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ඊළඟට වන්න, ගන්ධ, රස, ඕජා, ඊළඟට පරිච්ඡේද නැත ආහාර නේද? ඊළඟට එන්නේ මොනවද? මොනවාද චිත්තද රූප 15ට? ඔව්. මොනවාද ඊටු ටික? ලහතා මුක්තා කම්මඤ්ඤතා ආන්දරේ ඒ ටික එන්නේ නැහැ නේද? අකුසල වුණා. අකුසල වුණාම අනේ අකුසලේ මහත්ය සෝමනස්සේ එනකොට ප්‍රීතිය එනවනේ. අකුසල ලෝභ සිත්වල තියෙනවනේ සෝමනස්සේ නේද? ඔව්. ඔව්. එතකොට මේ සෝමනස්සේ එනවා. මේක ඉස්සෙල්ලා කියන්න ඕනේ මොනවද? ශබ්ද රූපේ. නේද? ශබ්ද රූපේ. ඊළඟට ආකාශ රූපය. ආකාශ රූපේ ලිව්වා නේද අපි මෙතන? මේ ආකාශ ආහාර කියලා යෝජා කියන්නේ ආහාරවනේ. ආකාශ රූපය ඊළඟට විඤ්ඤාති රූප දෙක නේද? කාය පාතේ කියන්න අමාරුයි. අපි මෙතන ඉයමු. මොනවාද එන්නේ? කාය විඤ්ඤාති කාය විඤ්ඤාති රූපේ එනවා ඊළඟට පචී විඤ්ඤාති එනවා ඊළඟට අර තුන එනවා මොනවද? ලහුතා මුදුතා කමඤ්ඤතා. කමඤ්ඤතා මේ ටික තමයි මේ අකුසල චිත්තද රූප 15 නේද? කොට අකුසලය චිත්තද රූප ටික එනවා. ඔන්න ඔය ටික එනවා. තමයි මේකට එන්නේ. නේද? ඔක තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චෝ හේතුපච්චේන පච්චයෝ. නේද? ඒ ඇති. එතකොට මේක ඇති වෙන්නේ කොයි වගේ අවස්ථාවකදීද? සත්තු මරණ, හොරකම් කරන, කාමයේ වරදවා හැසිරෙන නේද? මුසාවාද, පරුසාවාච, සම්පප්පලාප, අවිජ්ජා, දෝමනස්ස මේ වගේ මේ අකුසල කර්මයන් අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේ වගේ කරන අවස්ථාවන් වලදී ඇති වෙන ස්වභාවය තමයි මේ විස්තර කළේ. එතකොට ඒ ධර්මතාවයන් ටිකයි මෙතන මේ කියන්නේ. නේද? ඒ ධර්මතාවයන් ටික පිළිබඳවයි මේ කියන්නේ. එතකොට ඒක තමයි 6 වෙනි වීතිය.
මොකොත් අපිට කතා කරන්න දෙයක් තියෙනවද? ඔව්. තේරුණාද? ඔව්. ඔව්. එහෙමනම් අපි 7 වෙනි වීතිය කතා කරමු. බෝඩ් එක මම කිව්වට කමන්නේ නේද? කියනවනේ මේ. ඔව්. 7 වෙනි වීතියේ සඳහන් වෙන්නේ අභ්‍යාකතෝ ධම්මෝ. ඔන්න ඒකේ මුලට ආවේ අභ්‍යාකත ධර්මයන්. අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. එතකොට ඒ කියන්නේ අභ්‍යාකත ධර්මයන් පිළිබඳවමයි. නේද? අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අභ්‍යාකත ධර්මයන් නිසා අභ්‍යාකත ධර්මයන් හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙනවා. නේද? ඒක ප්‍රත්‍ය වෙනවා. එතකොට අභ්‍යාකත ධර්මයන් කියනකොට අභ්‍යාකත ධර්මයන් එන්නේ මොනවද? රූප ටික. රූප ටික එනවා. රූප සෞන්ඩ් පහළ. ක්‍රියා. විපාක ක්‍රියා රූප. නේද? විපාක ක්‍රියා රූප. එතකොට ඒකේ විස්තරේ තියෙන්නේ කොහොමද? විපාක අභ්‍යාකතා ක්‍රියා අභ්‍යාකතා හේතු සම්පයුත්ත කාණං කන්දාන. නේද? එතකොට මෙතන අභ්‍යාකත ධර්මයන්ට එන්නේ මොනවද? විපාක අභ්‍යාකතා ක්‍රියා අභ්‍යාකතා හේතු සම්පයුත්ත කාණං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපාණං හේතුපච්චේන පච්චෝ කියලා. එතකොට මෙතන අනිත් ඒවා නම් ලෝභ දෝෂ මෝහ අපට හොඳට පේන්න තිබුණා. මේක කතා කරලා ඉවර වෙලා යමු. එතකොට තවත් ලේසි තේරුම් ගන්නට මේ එතකොට මේකේ චිත්ත සමුට්ඨානානං ච රූපාණං කියනකොට මේ අභ්‍යාකත ධර්මයන් අපි කියන්නේ දැන් විපාක දෙන ප්‍රවෘත්ති කාලයේහි විපාක දෙන ඒවා තියෙනවා. ප්‍රවෘත්ති කාලය කියලා කියන්නේ එකක් මේ ක්‍රියාවක විපාක දෙකක් තියෙනවානේ, ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති වශයෙන්. එතකොට මේ ප්‍රවෘත්ති ඒ ප්‍රවෘත්ති කාලයේහි අභ්‍යාකෘත විපාක ක්‍රියා හේතු. දැන් ඇති වෙන විපාක සහ ක්‍රියා හේතුන් සම්පයුක්ත ස්කන්ධයන්ට චිත්තද රූපයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේකේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ මොනවටද? නේද? මේ විපාක ක්‍රියා හේතු සම්පයුත්ත කන්දයන්ට චිත්තද රූපයන්ට හේතු වෙනවා. ඒ කියන්නේ අභ්‍යාගත ධර්මයන් ඉන්න ඕනේ. එතකොට අභ්‍යාගත ධර්මයන්ගේ චිත්තද රූපයන්ට හේතු වෙනවා. එතකොට අභ්‍යාගත ධර්මයන්ට හේතු සත්‍යයෙන් ප්‍රත්‍යවන අභ්‍යාගත ධර්මියෝ මේ ප්‍රවෘත්ති කාලෙහි. එතකොට සම්පයුත්ත චිත්තයන්ට නේද? එතකොට දැන් හිතන්න වෙනවා මෙතන අපි මේ දැන් පහුගිය ටිකේම කතා කරපු අකුසලෝ හේතු කියනකොට ලෝභ දෝෂ මෝහ ආවේ. මෙතන ලෝභ දෝෂ මෝහ නෙමෙයි ඉන්නේ. නේද? අලෝභ අදෝෂ අමෝහයන් ඉන්න ඕනේ. නේද? එතකොට මේකේ රූප නෙමෙයි දෙන්න ඕනේ එතකොට. රූප නෑ මහත්තයා. මෙතන තියෙනවානේ විපාක අභ්‍යාකතා ක්‍රියා අභ්‍යාකතා. විපාක අභ්‍යාකතා කියලා කියන්නේ විපාක සිත් ටික. එතකොට ක්‍රියා අභ්‍යාකතා කියන්නේ ක්‍රියා සිත් ටික. සහේතුක විපාක
එතකොට ක්‍රියාවල නම් මේ අලෝභ ආදෝස අමෝහයන්මනේ ක්‍රියාසිටවල තියෙන්නේ. ඔව්. ඒකේ දෙන්නේ හේතු සම්පයුක්ත කාණං කන්දානං ඉත්ත සමුට්ඨානං ච රූපාණ. අන්නේ විපාක සිත්වල තියෙන රූප ටික. චිත්ත සමුට්ඨාන රූප. නේද? එතකොට මේකේ මේ මේකේ එතකොට මේකේ අපට මේ ගොඩක් ඒවා තියෙනවා වෙන් කරගන්න. සහේතුක විපාක සිත් ටික තමයි ගන්න ඕනේ. විපාක සිත් කිව්වහම අපි මේක ප්‍රත්‍ය ලියාගෙන ඉමුකෝ. ප්‍රත්‍ය මේක මකලා ප්‍රත්‍ය මේ අපේ වීතිය ලියාගෙන ඉමු. මොකද්ද මේකෙන් විස්තර කරන එක? වීතිය ලියාගමු. එතකොට මේකේ ටිකක් තියෙනවා නේද විස්තර කරගන්න. සහේතුක විපාක සිත් ටික නේද? විපාක සිත් කොතරක් තියෙනවද? ආ 36 ස්වාමීන් අර වහන්සේ. ඈ 36 විපාක සිත් ඔව් විපාක සිත් 32ද 36ද? ලෝකෝත්තර සිතුත් එක්ක 36ක් වෙනවා නේද? ආලෝකෝත්තර විපාක සිත් ටික නේද? එහෙනම් ඔව් ඔව් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ගණන් කරන්නේ 32යි කියලා. ඔක සංඛාරපච්චය විඥානං කියන තැන් වලදී එහෙම නේද? එතකොට ලෝකෝත්තර එහෙම. ලෝකෝත්තර ඉන්නේ නැහනේ නේද? ඔව්. එතකොට සිත් 6ක් එනවා. එතකොට හත්වෙනි වීතිය තියෙන්නේ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ. හේතුපච්චේන පච්චයෝ. නේද? ඕකේ විස්තරේන්නේ කොහොමද? විස්තර කරනවා මේ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. ඒකේ විස්තරේ එනකොට කියන්නේ කොහොමද? විපාක අභ්‍යාකතා විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා නමුදනේ දැන් අනික් තැන්වල ගන්නකොට අපි රූප ගත්තනේ මේ අභ්‍යාකත් ධර්මයන් කියලා. ඉතින් මෙතෙන්දි ගත්තේ නැත්තේ ඇයි? මෙතනදි ගන්නවා මහත්තයා මේ චිත්තද රූප ටික ගන්නවා. චිත්තද රූප ටික ගන්නවා. මේ විස්තරේ බලන්නකෝ. විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා
හේතු සමුත්ථානානං හේතු සමුත්ථානං හේතු සම්පයුත්ත කාණං නේද? හේතු සම්පයුත්ත කාණං ධම්මාන හේතු සම්පයුත්ත කාණං අදිනේ හේතු සම්පයුත්ත කාණං ධම්මානං හේතු සම්පයුත්ත කාණං ධම්මානං හේතු සම්පයුත්ත කාණං ධම්මන්නේ කන්දාන අවතක හේතු සම්පයුත්ත කාණං ධම්මා කන්දානං කන්දානං හේතු සම්පයුත්ත කාණං කන්දානං චිත්ත සමුත්ථානානං ච රූපානං රූප ටිකාව නේද මහත්තයා චිත්ත සමුත්ථානං නා නංච රූපාන එතකොට චිත්ත සමුත්ථානානංච රූපානං හේතුපච්චේන පච්චයෝ හේතු පච්චයේන පච්චයෝ නේද? එතකොට මෙතන මේ දෙකේම කියලා තියෙන්නේ මොනවද මේ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නේද? අභ්‍යාකත ධර්මයන් නිසා අභ්‍යාකත ධර්මයන් නැති වෙනවා මොකද්ද? හේතු ප්‍රත්‍ය නිසා නේද? ඔන්න ඒ ටික තියෙන්නේ. එතකොට අපි අභ්‍යාකත ධර්මය අපි අභ්‍යාගත ධර්මයන් මොනවද කියලා කතා කරගත්තොත් මොනවද අභ්‍යාගත ධර්මයන් දෙපැත්තෙම තියෙනවානේ අභ්‍යාගත ධර්මයන්. ඉතින් අපි අභ්‍යාගත ධර්ම මොනවද කියලා හිතුවොත් එහෙම මොනවද අභ්‍යාගත ධර්ම? අභ්‍යාගත ධර්ම කියලා කියන්නේ විපාක ක්‍රියා ඊළඟට රූප චෛතසික නේද? මේ විපාක සිත් ක්‍රියාසිත එනකොම සිත් නෙන්නේ සිත් මේ සිත් මේ රූප ඊළඟට එන්න ඕනේ මොකද්ද? චෛතසික. ඔය ටිකනේ මේ විපාක මේ අභ්‍යාගත ධර්මයන්ට එන්න ඕනේ නේද? මේකේ දෙන ඒ ටිකේ දෙන චෛතසික. මේකේ දෙන චෛතසික. ඔය මේකට අදාළ චෛතසික. එතකොට දැන් මේක මේ අපි කියනවනේ මොකද්ද යම් කර්මයක විපාක ආකාර දෙකයි. මොනවාද මේ විදිහ ප්‍රතිසන්දි සහ ප්‍රවෘත්ති. එතකොට මෙතෙන්දී ප්‍රවෘත්ති දෙක තියෙනවානේ. මේකේ ප්‍රතිසන්දි ගැන කියන්නේ මෙන්න මේක ප්‍රතිසන්දිය කියන්නේ මොකද්ද? ප්‍රවෘත්තිය පිළිබඳව නේද? ප්‍රවෘත්ති කාලයේ මොනවාද? අභ්‍යාගත වූ විපාක ක්‍රියා හේතු සම්පයුක්ත කාණ
එතකොට ප්‍රවෘත්ති කාලයේහි මේ විපාක ක්‍රියා මේ දෙක ගන්නේ අභ්‍යාගත ධර්මයන් හැටියට මේ ඊළඟට චිත්තද රූපයන්ට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේකේ හේතු මොනවද? මේ හේතු අරගන්නකොට ඔව් මේකේ මේ ප්‍රත්‍යේනි ගන්න ඕනේ මොනවාද මේ ප්‍රත්‍ය වශයෙන් එන්න ඕනේ අලෝභ දෝෂ අමෝහ නේද? දැන් අභ්‍යාගත ධර්මයන් කියනකොට ඔය ටික වෙන්න ඕනේ. මේකේ හේතුපච්චේන පච්චයෝ කියලා කියන මේ හේතු ටික එන්න ඕනේ මොනවද? අලෝභ දෝෂ අමෝහ. ඒකට එන්න ඕනේ මොනවද? අලෝභ මෙතන හේතු ටික විපාක සිත් ක්‍රියා මේ ටික විතරයි අභ්‍යාගත ධර්මනේ හේතු වෙන්නේ. ඒකට ඔව් මහත්තයා. අභ්‍යාගත ධර්මයන් ඒ ටික ඒ අභ්‍යාගත ධර්මයන් කියලා ගත්තේ මොනවද? අලෝභ දෝෂ අමෝහ. අලෝභ දෝෂ අමෝහයන් නිසානේ මේක වෙන්නේ. හේතුපච්චේන පච්චයෝනේ. අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ. අභ්‍යාගත ධර්මයන් නිසා අභ්‍යාගත ධර්මයන් ඇති වෙනවා හේතු ප්‍රත්‍ය නිසා. ඒක සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය නිසා. හේතු ප්‍රත්‍ය වෙන්නේ මොනවද? මේ හේතු ප්‍රත්‍ය වශයෙන් ඉන්නේ අලෝභ අදෝෂ අමෝහ. මොකද අකුසල හේතු වෙන්න බෑනේ මේ විපාක ක්‍රියා මේ එනකොට. මොකද සහේතුක අකුසල විපාක නැහැ. නේද? දැන් මෙතන හේතු ප්‍රත්‍යයෙන් එනකොට එන්න තියෙන්නේ මොනවද? ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ. නමුත් විපාක ධර්මයන්ගේ සහේතුක අකුසල විපාක නැහැ. අතකයින්නේ නේද? එතකොට මේකේ ලෝභ දෝෂ මෝහයන් ගන්න විදිහක් නැහැ. මේක එන්නේ මොනවද එතකොට? අලෝභ අදෝෂ අමෝහ. නේද? එතකොට මේ මොකද හේතු තියෙන්න ඕනේනේ. හේතු තියෙන්න ඕනේ. හේතු කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහය. එතකොට ලෝභ දෝෂ මෝහයන්ගෙන් යුක්ත විපාක සිත් නැහැ. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් සහේතුක විපාක සිත් නැහැ. විපාක සිත් තියෙන්නේ අකුසල මේ කොයි විදිහද? අහේතුක විපාක. නේද? අකුසල අහේතුක විපාක තියෙනවා සිත් කීයක්ද? 7ක් නේද? මතකද? අහේතුක සිත්වල අකුසල විපාක සිත් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ඒක ගන්න බෑ හේතුක නිසා. හේතු තියෙන්න ඕනේ. ඒ හේතු නිසා තමයි අනිත් පැත්තට එන්නේ. එතකොට ඒ ටික තමයි එන්න ඕනේ. නේද? එතකොට ඔව්. එතකොට මෙතන විපාක ක්‍රියා. අපි කතා කරමු විපාක සිත්. විපාක සිත් විපාක කියන්නේ මොනවද? මොන විපාකද කියලා බලමුකෝ අපි. විපාක තියෙනවා අපිට එතකොට මෙතනදී ඒක කතා කරගන්න පුළුවන්. විපාක සිත් තියෙනවා කීයක්ද? 32යි 4යි 36ක් තියෙනවා. ඔක්කොම විපාක සිත් තියෙන්නේ අපි මේ සිත් අතර 34යි. මොනවාද මේ විපාක සිත් 34?
අහේතුක හේතුකයෝ අකුසල ඉන්නේ. නෑ නෑ මහත්තයා මම මේ විපාක 34 කියන්නේ. ආ, ඊට පස්සේ අපි කපලා දාමු. 36යි අපි කපලා දාමු. 34 36යි 32යි නේද? 32යි 4යි කියන 34යි කියලා නේද? ඔව්. එතකොට අහේතුක අකුසල විපාක 7යි නේද? අහේතුක අකුසල විපාක 7ක් තියෙනවා. ඊළඟට තියෙනවා අහේතුක කුසල විපාක නේද? කුසල විපාක තියෙනවා 8ක් නේද? ඊළඟට තියෙනවා කාම සෝබන විපාක තියෙනවා කීයක්ද? 8ක් නේද? ඊළඟට තියෙනවා රූපාවචර විපාක තියෙනවා 5ක්. ඊළඟට තියෙනවා අරූපාවචර විපාක තියෙනවා කීයක්ද? 4ක්. 4ක්. ඊළඟට තියෙනවා ලෝකෝත්තර විපාක. 4ක්. ඔව්. ලෝකෝත්තර විපාක තියෙනවා 4ක්. නේද? මේකෙන් මෙන්න මේ අහේතුක විපාක. එතකොට කොහොම තියෙනවා 36ක් නේද? මෙතන තියෙනවා 36ක්. මෙන්න මේ අහේතුක අකුසල විපාකේ ඉන්නේ මොකද ලෝභ දෝෂ මොහ ඒකේ අලෝභ දෝෂ මොහ නැහැ. මේක එන්නේ අහේතුක කුසල විපාකේ එන්නේ නැහැ. එතකොට මේ 8ම මේ 15 මේකෙන් අයින් වෙනවා. නේද? ඊළඟට කාමසෝබන විපාක 8 තියෙනවා. රූපාවචර 5, අරූපාවචර 5, ලෝකෝත්තර 4. මේ අරූපාවචර 4 එනවා. හැබැයි මේ රූප කාණ්ඩයේදී චිත්ත සමුත්ථාන කාණ්ඩයේදී රූපවලදී එන්නේ නැහැ. විපාක සිත් වශයෙන් ගන්නකොට ඒ ටික එනවා. නේද? එතකොට සහේතුක විපාක සිත් තියෙන්නේ කීයද එතකොට? ලෝකෝත්තර නැතුව ගියොත් 17. සහේතුක විපාක සිත් 17. 13යි. ඔව් 13යි 17යි 4යි 17. ඔව් මේ ලෝකෝත්තර එකක් ගත්තොත් ලෝකෝත්තර විපාක සිත් 4ක් තියෙනවනේ. ඒකට 21යි. 21යි. ඒ ටික ඔක්කොම ගන්නවා මහත්තයා. මෙතන ලෝකෝත්තර විපාක සිත් ටිකක් ගන්න. මෙන්න මේ ටිකම ගන්නවා. මේ 21ම ගන්නවා. නේද? එතකොට එතන තියෙනවා මේ ලෝකෝත්තර විපාක සිත් එකයි. ඊළඟට තියෙනවා අහේතුක ඔය ටික එනවා ක්‍රියාසිත වල එනකොට ක්‍රියාසිත එන්නේ කොහොමද? අපිට මේකෙම ලියා ගන්න පුළුවන්. නැත්නම් ගොඩක් ලියන්න වෙනවනේ. මේකෙම අපි මේ ක්‍රියා ගත්තොත් එහෙම ලේසි මේකේ ක්‍රියා ලියා ගන්න. අහේතුක ක්‍රියා තියෙන්නේ 3යි නේද? එතකොට කාමසෝබන ක්‍රියා තියෙනවා 8ක්. 8ක්. එතකොට රූපාවචර ක්‍රියා 5ක්. 5යි. අරූපාවචර ක්‍රියා 4ක්. 4යි. ලෝකෝත්තර ක්‍රියා නැහැ. එහෙම කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ. නේද? මේක එන්නෙත් නැහැ. මොකද්ද? මේ අහේතුක ක්‍රියාසිත තුන ඉන්නෙත් නැහැ. නේද?
මේ අයතුක ක්‍රියා සිත් තුනේ එන්නෙත් නැහැ. එතකොට එන්නේ මොනවද? මේ සහේතුක ක්‍රියා සිත් එතන තියෙනවා කීයද? 17ක්. 17ක් තියෙනවා. මෙන්න මේ 17 එනවා. එතකොට ඔන්න මේ දෙකම අපි එතකොට කිව්වා දැන්. මොකද්ද? මෙතෙන්ට එනවා විපාක සිත් 21ක් එනවා. මෙතෙන්ට එනවා ක්‍රියාසිත 17ක්. නේද? එතකොට මේ දෙකේ යෙදෙන චෛතසික කොච්චරද? ඔය සිත්තරේ අපි ලියාගෙන යන පැත්තකින් නේද? ඔය චෛතසිකේ එන්න ඕනේ මොන සබ්බචිත්ත සාධාරණ 7යි. මම කෙටි කරලා ලියා ගන්නම් ලේසියට නේද? සබ්බ චිත්ත සාධාරණ 7යි. ඊළඟට එනවා ප්‍රකීර්ණක නේ. ප්‍රකීර්ණක එනවා කීයද? 6ක් එනවා. ඊළඟට එනවා සෝබන සාධාරණ. සෝබන සෝබන සාධාරණ 19යි. ඊළඟට එන්නේ කොහොමද? සෝබන සිත් 25ම ගත්තා නම් හරියට. ඒක 38. සෝබන 38 එනවා නේද? 25ම ගත්තා නම් ලේසි එකපාරම නේද? සෝබන සිත් 25ම ගත්තොත් එතකොට කීයද? 38ක් එනවා. නැත්නම් අපට අර මේ අඩු කරන ඒවා එනවනේ නේද? ලේසි ඒව ගත්තාම. එතකොට චෛතසික කීයද? 38යි. නේද? චෛතසික 38 එනවා. ඔන්න ඔය ටික තමයි මොනවද? ප්‍රත්‍යুৎපන්න ඔව්. ස්කන්ධ. ඔව් ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් නේද? ස්කන්ධයන්ට අයිති ප්‍රත්‍යුත්. ඔව් නෑ මේ ටික ප්‍රත්‍ය නේද? මේ ටික ප්‍රත්‍ය අභ්‍යාගත ධර්ම. මේක අභ්‍යාගත ධර්ම ප්‍රත්‍ය ටික. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මේ ටිකම තමයි. හඳුනන්නේ රූප කතා කරන්නේ. රූප කතා කරනවා මහත්තයා. මේ ඊළඟට රූප ටික එනවා. නේද? ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට එනවා මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට එනවා රූප ටිකක්. ප්‍රත්‍යෝත්පන්න දැන් ප්‍රත්‍ය ධර්මයන්ට එන්නේ මේ විපාක සිත් ටික ප්‍රත්‍ය මේ ක්‍රියා සිත් ටිකත් ප්‍රත්‍ය චෛතසික 38ත් ප්‍රත්‍ය. ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට එන්නේ විපාක සිත් 21යි ක්‍රියා සිත් 17යි චෛතසික 38යි චිත්තද රූප 15යි. මේ සිත් නිසා හට ගන්න චිත්තද රූප 15යි. ඒක එන්නේ මේ සම්පයුත්ත කාණං කන්දාන. ඒ සම්පයුත්ත කන්දයන්. ඒ කියන්නේ චෛතසික ටික චිත්ත සමුට්ඨානංච රූපාන. එතකොට ඒකට මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයට තමයි රූප ටික එන්නේ. නේද?
ඒ කියන්නේ ප්‍රත්‍යවලට රූප එන්නේ නැහැ නේ. ප්‍රත්‍යයට ඉන්නේ නැහැ මහත්තයා. ප්‍රත්‍යෝත්පන්නයට තමයි රූපේ ඉන්නේ. ප්‍රත්‍යයට ඉන්නේ නැහැ රූප ටික. ඇයි ඒක අභ්‍යාගත රූප අභ්‍යාගත ධර්මය ඒ කියන්නේ රූපකින් මොකක්වත් හැදෙන්නේ නැති හින්දා නේ. ඔව්. රූපයකින් එන්නේ නැහැ මහත්තයා. මොකද රූපේ ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ මොහ නැහැනේ. රූපේ අලෝභ දෝෂ මොහ නැහැ. ඒ ප්‍රත්‍ය හේතුනේ. හේතු කියන්නේ අලෝභ දෝෂ මොහ. එතකොට අලෝභ දෝෂ මොහයන් කියන මේ අභ්‍යාගත ධර්මයන් විතරයි ගන්නෙ. ඒක මට ලියා ගන්න පොටි කීට නෑ. ඒ නිසා මේ හේතු වෙන්නේ මේ ටික මේ අලෝභ දෝෂ සමෝහයන් දෙන විපාක සිත් 30ක ක්‍රියා සිත් 17 චෛතසික 38 නේද? ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට එනකොට මේ චිත්තද රූප තියෙනවා එතන කීයක්ද? 15ක් නේද? එතකොට ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් වෙනවා මේ ටික ඔක්කොම. එතකොට කොළ පාටින් තියෙන්නේ ප්‍රත්‍ය මේ වට කරලා තියෙන මේ ටික ඔක්කොම ප්‍රත්‍යෝත්පන්න. ඔව්. ඒ ටික ඔක්කොම ප්‍රත්‍යෝත්පන්න. එතන ප්‍රත්‍ය කියලා ගන්න ඕනේ. එතකොට ඔය සිත්වල යෙදෙන අලෝභ දෝෂ මොහ ඒක ටික තමයි අම්මා. ඔව්. මේ සිත්වල යෙදෙන අලෝභ ඒවේ යෙදෙන අර අලෝභ දෝෂ මොහ කියන චෛතසික. ඔව්. මේකේ දෙන අලෝභ දෝෂ මොහ චෛතසික. නේද? ඒක තමයි එන්නේ. ඒ තුල යෙදෙන අලෝභ දෝෂ අමෝහ චෛතසික. එතකොට ඒ අලෝභ අදෝස අමෝහ තිබුණ නිසා මේ විපාක සිත් 21යි ක්‍රියා සිත් 17. එතකොට මෙතෙන්දි ගත්තේ නෑ අපි මොකද්ද මෙන්න මේ ප්‍රතිසන්දි මේ එක. මෙතෙන්දි ගත්තේ මේ ප්‍රවෘත්ති ටික විතරයි. නේද? ප්‍රතිසන්දි ඒවා කතා කළේ නෑ. නේද? ඒක තමයි 7 වෙනි වීතිය. එතකොට මේක ඉතින් ද්වි හේතුකක් තියෙනවා ත්‍රි හේතුකක් තියෙනවා නේද? විපාක සිත්වලත් ක්‍රියාවලත් ද්වි හේතුක ත්‍රි හේතුක දෙකම තියෙනවා. එතකොට මේකෙදී දැන් අපි උපදින අවස්ථාවන් කොයි අවස්ථාවන් වලදීද මේ විපාක සිත්වල උපදින්නේ කොයි වෙලාවෙදීද? නේද? විපාක සිත් වලින් කරන කෘත්‍යය මොනවද? මේ කාමසෝබන නම් කෘත්‍යයන් 4ක් කරනවා නේද? ප්‍රතිසන්දි භවාංග චුති තදාලම්මන. ඒ කෘත්‍ය 4 කරනවා නේද? මෙතෙන්දී දැන් ප්‍රතිසන්දි ගත්තේ නෑනේ. ප්‍රවෘත්ති කාලේ ඉන්නේ ගත්තේ. එතකොට මෙතෙන්ද ඉන්න ඕනේ මොනවද? භවාංග චුති. නේද? එතකොට මේ කතා කරලා තියෙන්නේ භවාංග චුති අවස්ථාවන් වල නේද? හවුද නේද? ප්‍රතිසන්දි ගන්නෙ නෑ කිව්වහම අපි භවාංග චුති ගන්නෙ ඇයි? ඒ කියන්නේ ප්‍රතිසන්දියට ඒක මේ කෙලින්ම සම්බන්ධ වෙන එක. දැන් සම්බන්ධ වුණාට මහත්තයා දැන් හිතන්නකෝ දැන් ප්‍රවෘත්ති කාලයේනේ දැන්නේ
ඔව් දැන් අපි එතකොට ප්‍රවෘත්ති ගැන කතා කරනවා නම් දැන් අපිට දැන් අපි කියනවා අපිට ලස්සන දෙයක් පේනවා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ කුසල විපාකයක්. ආ දැන් ඒ වගේ එකක් ගත්තොත් නැත්නම් අපි හොඳ ඒක ගන්නෑ මහත්තයා. ඒක ඒක ගන්න ගන්න අහේතු ගන්න බෑ. මොකද මේ ලෝභ දෝෂ මොහ ඒවා නැහැනේ. ආ අලෝභ දෝෂ මොහ ඒක ගන්න බෑ. එතකොට එතන විපාක කාමසෝබන විපාක විදිහට අපිට එකක් හරි කොහොමද කියන්නේ? කාමසෝබන විපාකවලදී එන්නේ මහත්තයා මේ දැන් අපි හිතන්නකෝ දැන් ලස්සන රූපයක් දැකලා ඒ චිත්ත වීතියේ තදාලම්බන දෙකක් යනවනේ. ආ ඒ තදාලම්බන යන්නේ මේ කාමසෝබන විපාක දෙකෙන්නේ. ඔව් විපාක සිත්වලින්නේ. එතකොට ඔන්න ඒක එනවා. ඔව් ඊළඟට කාමසෝබන දැන් සිත් විපාක හටගන්නේ භවංග වශයෙන්. මරණාසන්න විලාදී තමයි චුතිසිත ඇති වෙන්නේ. ඔව් ඉතින් ඒ කියන්නේ දැන් සාමාන්‍ය වෙලාවෙදී තදාලම්බන ගැන විතරයි කතා කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය වෙලාවේදී භවංග මහත්තයා ඔව් බාංගති. භාග තියෙනවනේ. එතකොට මේකේ මේ සාමාන්‍ය විස්තරයේදී සාමාන්‍ය අපි ඇති වෙන අවස්ථාවන් කතා කරනකොට කතා කරන්න වෙන්නේ මේ තදාලම්බනේ සහ භවාංගේ. නේද? තදාලම්බන සහ භවාංගයේදී තමයි මේ ටික හටගන්නේ. නේද? මේක ගොඩාක් දිග එකක් සංකීර්ණයි ඒක. නේද? අර්ථ නීතිය ටිකක් සංකීර්ණයි. ගොඩක් තියෙනවා කතා කරන්න. ඒ කියන්නේ විපාක සිත් කියලා කියනකොට අපිට මේ අහේතුක ඒවා අරින්න වෙනවා. ඔව් ඊළඟට මේ ප්‍රතිසන්දි එක අයින් කරන්න වෙනවා. ගන්න ප්‍රවෘත්ති විතරයි. ප්‍රවෘත්ති විපාක විතරයි. දැන් අතරම දැන් භවාංගයේ කියන එක වුනේ ප්‍රවෘත්ති විපාකයක් තමයි නේද? නැත්තම් ඒක නැති වුණා නම් මැරෙනවා. හරිනවනේ. ඔව්. ඔව්. හොඳයි හොඳයි. අද ඔව් පන්තියට ඒකනේ ඉන්නේ නේද? එතකොට දැන් මහත්තයා දැන් මෙතන ගත්තොත් මේ දැන් අරූපාවචරවල නේද? රූපාවචර ප්‍රශ්නයක් නැහැ. අරූපාවචර ගන්න බෑ. ගන්න වෙන්නේ විපාක නෙමෙයි ක්‍රියා. අරූපාවචර විපාක ගන්නත් බෑනේ. අරූපාවචර විපාක කියන්නේ බ්‍රහ්ම ලෝකේනේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකේනේ. ඒ රූප හට ගන්නෑ. එතකොට ඒකේ රූප ටික නැහැ. ඔව් නමුත් එතන විපාක ටික ගන්න පුළුවන්. ඒකෙත් තදාලම්බන නැහැ. එතකොට භවාංග විතරයි එතෙන්දි ගන්න වෙන්නේ. එතෙන්දි භවාංග විතරයි. ඒකයි මම කියන්නේ ගොඩක් සංකීර්ණයි. කියන්නේ එකක් අරගෙන බැලුවොත් ඒවා ගොඩක් ඒවා බෙදන්න තියෙනවා. ලෝකෝත්තර නම් ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට රූපාවචර වල භවාංග ගන්න පුළුවන්. රූපාවචර තදාලම්බන නැහැ. අරූපාවචර මේ එතකොට භවාංග ගන්නවා. ප්‍රතිසන්දි එන්නේ නැහැ. තදාලම්බන යුනුත් ඒකේ නැහැ. ඊට ටික විතරයි ගන්න. එකක් ගන්න කියනවා නම් ගොඩක් ඒවා වෙන් කරන්න තියෙනවා නේද? ලෝකෝත්තර වලත් ඵලසිට විතරයි නේ සයන්ස්. ලෝකෝත්තර වලත් ඵලසිට විතරයි. විපාකනේ එහෙමයි. විපාකසිට. එතකොට දැන් මේ අපි එක පැත්තකින් මේ විපාක පැත්ත ගත්තී ක්‍රියා ටිකක් යන්න වෙනවනේ ඊළඟට. අපිට මේකේ ක්‍රියාත් අරගෙන කතා කරන්න වෙනවා නේද? මේ කොහොම ගියා අපි විපාක වලින්. නේද? දැන් ක්‍රියා ටික ගත්තොත් නේද? එකකින් ක්‍රියාවලට එන්නේ මොනවද? නේද?
ක්‍රියා ලියන්න නම් මං හිතන්නේ මට පැත්තක් මකා ගන්න. ඒ මකාගෙන කියන්නත් හරි අමාරුයි. මේ පින්න ගන්න බැරි වෙනවනේ. අපි දැන් අපි ගමුකෝ ක්‍රියා තියෙන්නේ මොනවද? ක්‍රියා කියලා ගත්තොත් අපිට තියෙනවා ක්‍රියා කාමසෝබන ක්‍රියා තියෙනවා නේද? කාම සෝබන ලිව්වා මේ පැත්තෙන් ඒ ක්‍රියාසිට ටික. ලිව්වද මං? එහෙමත් ස්වාමීන් වහන්සේ. හොයාගන්න බෑ. මේ රතු පාටයකට දකුණු පැත්තේ මේ සමජිත සාධාරණ හත. නැසන් ඊට සුදුන පල්ලෙහා. අල්ලයක් ක්‍රියා ලියලා තියෙනවා. මෙතන තියෙනවානේ. ස්වාමීන් අනිත් පැත්ත. අනිත් පැත්තේ මෙතන. මෙතන. නෑ මේ පැත්ත. දකුණු පැත්ත. දකුණු පහළ කෙරවල ස්වාමීන්. ඔව් මෙතන තියෙනවා. ක්‍රියාසිට මේ තුන ගන්න. මෙතන 8යි 5යි 4යි කියලා ගත්තා නේද? එතකොට එතන ක්‍රියාවලින් ගන්නකොට ඒ ටික එන්නේ. එතකොට එතන එන්නත් කාගේද? රාතන් වහන්සේලාගේ ඔව් ප්‍රවෘත්ති කාලයේ එන ටිකනේ. එතකොට රහතන් වහන්සේලාගේ මේ එන්ට වෙන්නේ භවාංග තදාලම්බන නේද? භවාංග තදාලම්බනයන් එනවා. රූපාවචරයේ දැන් අපි ක්‍රියා නැතුව කලින් වහන්සේ කිව්වේ දැන් කාමසෝබනයේ එතකොට භවංග තදාලම්බන චුති ඒ තුනම ගැනෙනවා. රූපාවචරයේ භවංගයි චුති විතරයි ගැනෙන්නේ. නේද? ඔව්. මේ අරූපාවචරයේ එහෙමයි. භවංග චුතියෝ ලෝකෝත්තර වල විපාක. ඔව් එතකොට මේ ක්‍රියාවල ඉන්නේ අහේතුක විපාක ක්‍රියා ටික නෑ. අපි මේකේ තියෙනවා මේ ක්‍රියා කාමසෝබන ක්‍රියා ඊළඟට ඉන්න අරූපාවචර ක්‍රියා. එතනේ 17ක් එනවා නේද? ඊළඟ එක අන්තිම එක මොකද්ද? රූප 15. ඒ චිත්තද රූප 15. ප්‍රත්‍යෝත්පන්න ධර්ම. එතකොට මේ ප්‍රත්‍යයන්ට ඉන්නේ මේ විපාක සිත් 21යි ක්‍රියා 17යි චෛතසික 38යි. ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට එනවා විපාක සිත් 21යි ක්‍රියා 17යි රූප 15යි චිත්තද රූප 15යි චෛතසික 38යි. අන්දින දැන් ක්‍රියාසිට වල ගත්තාම චුති කියන්නේ නැහැ. චුති එකක් නෑ මහත්තයා. ක්‍රියාසිතමයි ගන්නෙ. ඔව් ක්‍රියාසිතේ එතකොට ක්‍රියාසිත කිව්වහම එතකොට භවංගයක් නෑ. ඔව් භවංග නෙමෙයි මහත්තයා. එතකොට මොකක්වත් නෑ. නෑ මේ අභ්‍යාගත ධර්මයන් කියනකොට එතන විපාකනේ මහත්තයා. විපාක වල කෘත්‍යයන් තමා නෑ මම කියන්නේ කෘත්‍ය දැන් අපි ක්‍රියාසිට වල දැන් ක්‍රියාසිට 17 අපි ජවන් කෘත්‍ය ජවන්නේ මහත්තයා එතන. මේකේ ජවන්. මේ විපාක සිත්වල එන්නේ ප්‍රතිසන්දි විපාක තදාලම්බන. චුති තදාලම්බන. ක්‍රියාසිත්වල ඉන්නේ ජවන්. ක්‍රියාසිට වල ජවන් තමයි ගන්නේ. ජවන් ඉන්නේ. ඒකනේ මේ කෘත්‍යයේ ජවන කෘත්‍යයනේ. ඒ කියන්නේ හැම එකේම ජවනේ විතරයි ගන්නේ නේ. ජවනේ විතරයි. ඔව් ජවනේ විතරයි ගන්න. චෛතසික එතකොට හරිනේ චෛතසිකේ ඒවයි යෙදෙන ඒ සිත්වල චෛතසික අඩු වැඩි වෙනවනේ මහත්තයා. දැන් ද්වි හේතුක වෙනකොට නේද? ප්‍රඥා චෛතසිකේ නැති වෙනවා. එතකොට ඒ සිත් අනුව මේ චෛතසික 38 කිව්වට ඒවා බෙදිලා යනවා ඒ හැටියට. ද්වි හේතුක ත්‍රි හේතුක වශයෙන් ගන්නකොට චෛතසික ටික වෙනස් වෙනවා.
අපි පොදුවේ 38 කියලා කතා කළේ පොදුවේ ඔක්කොටම එන ගාන. ඒකනම් ගොඩක් සංකීර්ණ වුණා නේද? නැත්නම් දැන් වහන්සේ මොකක්ද කිව්වේ අපේ ක්‍රියාසිත වලින් රූප ඇති වෙන්නේ නැත්ද? ඒ කියන්නේ ප්‍රත්‍යඋපන්න වෙලා රූප ඇති වෙන්නේ නැත්ද? මහත්තයා ක්‍රියාසිත ක්‍රියාසිත ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යඋපන්න විදිහට රූප ඇති වෙන්න විදිහක් නැත්ද? චිත්තජ රූප තියෙන්න පුළුවන් නේද සානස්? මොකද්ද මහත්තයා මට මේ ඇහුන්නේ නෑ දැන් ඔය හතරම ප්‍රත්‍යඋපන්න විදිහට එනවනේ. එතකොට දැන් ප්‍රත්‍ය විදිහට අපිට ක්‍රියාසිත ගත්තොත් ක්‍රියාසිත 17 ගත්තොත් ප්‍රත්‍ය විදිහට ඔය ටිකෙන් ඔය ප්‍රත්‍යඋපන්න කියලා අපි ගත්ත ඔය ගොඩවල් හතරෙන් ඔය හතරම එනවද ක්‍රියාසිත වලින්? ඔව් නේ. ප්‍රත්‍යෝත්පන්න වෙනකොට ප්‍රත්‍යෝත්පන්න එකේ මේ හතර මේනවා මහත්තයා. ප්‍රත්‍ය වෙනකොට මේ තුන විතරයි එන්නේ. දැන් ඒ මෙන්න මේ විස්තරයට අනුව අපිට හැබැයි තව මදි. මේ විස්තරයට අනුව නේද? විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා හේතු සම්පයුක්තානං කන්දානං චිත්ත සමුට්ඨානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ කියලා. නේද? ඒකට අනුව ගත්තේ ප්‍රවෘත්ති ටික විතරයි. ප්‍රතිසන්දි ගත්තේ නැහැ. නේද? ඊළඟට ආයෙ මේකේ විස්තරයක් කරනවා මොකද්ද? ප්‍රතිසන්දික්ඛනේන. ප්‍රතිසන්දික්ඛනේ විපාක අභ්‍යාකතා හේතු සම්පයුත්ත කාණං කන්දානං පඨත්තානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ. ඒක වෙනම එකක් මහත්තයා. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයෝ පච්චේන කියන එකේ ඊළඟ විස්තරේ දැන් මේක අපි මේ ටිකනේ ගත්තේ ඊළඟට ප්‍රතිසන්දික්ෂණයේදී විපාක අභ්‍යාකතා හේතු සමුට්ඨාන හේතු සම්පයුත්ත කාණං කන්දානං. එතකොට විපාක අභ්‍යාකතේනොයි විපාක අභ්‍යාකතා කියලා කියනකොට ප්‍රතිසන්දි ගෙනන ඒවා විතරයි නේද? කටත්තානංච රූපාණ කටත්තානංච රූපාණං කියන්නේ මෙතන ගත්තේ ප්‍රතිසන්දික්ෂණයේහි මෙතන ගත්තේ මොනවද? චිත්තද රූප. නේද? පඨත්තානංච රූපාණං කියන්නේ පඨත්තානංච රූප කියලා කියන්නේ කර්මජ රූප වලට. කර්මජ රූප වලට. ඒකට ප්‍රතිසන්දික්ෂණයෙහි මේක වෙනස්. ඒකයි ඒක වෙනත් එකක් විස්තර කරන්නේ. මේ ගත්තේ ප්‍රවෘත්තික්ෂණයේදී. ප්‍රවෘත්ති ප්‍රතිසන්දියේදී නෙවෙයි. ඉතින් මම හිතන්නේ අපි ඊළඟ දවසේ කතා කරමු මේ ප්‍රතිසන්දික්ෂණය. එතකොට මේක ආයෙත් මුලින් ඉඳන් කතා කරගෙන ගිහිල්ලා අර ගත්ත හැකි අපිට. ඔව් එතන විතරයි වෙනස් වෙන්නේ නේ. ප්‍රතිසන්දික්ෂණයේදී එනවා මේ චිත්තද රූපයන් ඉන්නේ නැහැ. කර්මජ රූප. මහතේ ක්‍රියා එන්නත් බෑනේ. ප්‍රතිසන්දික්ෂණේ. විපාක සහ රූප. එතකොට එතන එන්න ඕනේ විපාක සහ චෛතසික ටික විතරයි මේ මොනවටද හේතු ප්‍රත්‍යයට. ප්‍රත්‍යෝත්පන්නයට ඉන්නේ විපාක චෛතසික ඊළඟට කටත්තා රූප. ඒ කියන්නේ කර්මජ රූප ටික. ඒක අපිට ආයෙ වෙනම ලියන්න වෙනවා නේද? ඒ කැලල. ඒ කැලල ලියන්න ගියොත් ආයෙ විතර වෙයි. කමක් නැත්නම් අපි කරමු. නේද? එතකොට මේ ඒ ටික කළොත් ABC ටික ඉවර වෙනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය ඉවර වෙනවා ඊටු ටික කළොත්.
ඊළඟට ආරම්භන ප්‍රත්‍ය පටන් ගන්න තියෙන්නේ. ඔව් දැන් මේ ඒ ටිකේ ඔය මේ ටික පොඩි වෙනසයි තියෙන්නේ නේද අපි කියලා. ඔව්. ඔව්. කට්ටියට විලාව තියෙයිද? අපිට නම් තියෙන ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ නේද? එහෙනම් මම මේ ටික මකන්නම් නේද? උඩ එක තියෙන්න ඕනේ අපට. ඒක තමයි වීතිය. විස්තරයේ තියෙන එක වෙනස් වෙනවා. විපාක අභ්‍යාකතා නෙමෙයි ඉන්න ඕනේ අපිට එතකොට ප්‍රතිසන්දීනේ ප්‍රතිසන්දික්ඛණේන නේද? පිහින එකක් කතා කරන්නේ. මේ ටික මකමු. ප්‍රතිසන්දි අවස්ථාව පිළිබඳව. එතකොට ඔන්න ප්‍රවෘත්ති කාලේ අපේ මේ අලෝභ දෝෂ අමෝහ තිබුණ නිසා තමයි ඔය ටික ඇති වෙන්නේ. එතකොට ඒ ටික ඇති වෙන්න මේ අලෝභ දෝෂ අමෝහ කියන මේ හේතු ප්‍රත්‍ය නැත්නම් හේතු ධර්මතාවයන් බලපෑවා නේද? එහෙම නැති වුණොත් මේ ක්‍රියාවලිය මේකම සිද්ධ වෙනවා සහජාත ප්‍රත්‍යේනොත්. ඒ වගේම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේනොත්. නිස්සේ ප්‍රත්‍ය නිසාත් මේකම සිද්ධ වෙනවා. විපාක ප්‍රත්‍ය නිසා සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍ය නිසා සිද්ධ වෙනවා. සම්පයුක්ත ප්‍රත්‍ය නිසා වෙනවා. විපයුක්ත ප්‍රත්‍යක් වෙනවා. අත්ති ප්‍රත්‍යක් වෙනවා. නත්ති ප්‍රත්‍යක් වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලියම සිද්ධ වෙන මේ ප්‍රත්‍ය 10ක් තියෙනවා. එතන මේ ක්‍රියාවලියම සිද්ධ වෙන ප්‍රත්‍ය මේකෙන්ම විතරක් නෙමෙයි මේ ටික සිද්ධ වෙන්නේ. අනිත් ඒවා වෙනොත් ඒ ටිකම සිද්ධ වෙනවා. අනිත් ප්‍රත්‍ය 10යි කියනවා. එතකොට අපි එතෙන්ට යන්න නේද? ඒක කොච්චර සංකීර්ණද කියලා හිතා ගන්නවත් බැහැ. නේද? ඊළඟට අපට එන මේක මොකද්ද? පටිසන්ධික්ඛනේන. පටිසන්ධික්ඛනේන. පටිසන්ධික්ඛනේ නේද? පටිසන්ධික්ඛනේ. ප්‍රතිසන්ධික්ඛනේ ප්‍රතිසන්ධි අවස්ථාවේදී විපාක අභ්‍යාකතා හේතු. විපාක අභ්‍යාකතා විපාක අභ්‍යාකතා හේතු. අභ්‍යාකතා හේතු. නේද? විපාක අභ්‍යාකතා හේතු සම්පයුත්තකානං කන්දානං. සම්පයුත්තකාන. කාන. කන්දාන. සම්පයුත්තකානං කන්දානං. සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං. කටත්තාච කටත්තා රූපානං නේද? කටත්තා 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 රූපානං. කටත්තා රූපානං කටත්තාච රූපානං. ඡායන පුට්ටිනා. කටත්තාච රූපානං
හේතුපච්චේට පච්චයෝ. හේතුපච්චයේන පච්චයෝ. නේද? කටත්ථ රූපාණං හේතුපච්චේන පච්චයෝ. එතකොට මෙතෙන් දෙන්න ඕනේ ප්‍රතිසන්දික්ඛණේහි අභ්‍යාකෘත විපාක හේතු. නේද? එතකොට දැන් ප්‍රතිසන්දිය ගෙනත් දෙන දේවල්. ඉස්සෙල්ලාම අපි වෙන් කර ගන්න ඕනේ ඒකනේ. ප්‍රතිසන්දිය ගෙනත් දෙන දේවල්. මේ ප්‍රතිසන්දික්ඛණේන ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ මොනවයින්ද අපට? ප්‍රතිසන්දියේ එනවා අහේතුක නේද? අහේතුක මොකෙන්ද මොනවයින් දෙන්නේ? ප්‍රතිසන්දිය ගෙනත් දෙන්නේ අකුසල විපාක සම්තීරණ සිත. ඔව් අකුසල විපාක සම්තීරණ සිත. අපි මෙතන අකුසල විපාක නම් සම්තීරණ සිත උපේක්ඛා සහගත කියලා නොලිව්වක් කමක් නැහැ. කුසල විපාකයේදී ලියන්න වෙනවා නේද? එතකොට අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ. මෙතන එකයි මෙතන එකයි. ඊළඟට එනවා කාම සෝබන විපාක නේද? සිත් 8. විපාක 8ක් වෙනවා නේද? විපාක 8ක් වෙනවා. ඊළඟට එනවා රූපාවචර විපාක 5. රූපාවචර විපාක 5ක් වෙනවා. ඊළඟට එනවා අරූපාවචර විපාක 4. අරූපාවචර විපාක 4 නේද? ඔච්චරන්නේ ප්‍රතිසන්දි ගෙනත් දෙන්නේ. ප්‍රතිසන්දි ගෙනත් දෙන ඒවා තියෙනවා. එතකොට කීයක්ද? 19. 19ක් තියෙනවා. ප්‍රතිසන්දි ගෙනත් දෙන තිත් 19ක් තියෙනවා. මේකෙන් මේ දෙක නැහැ. කොයි දෙකද? අහේතුක සිත්. අහේතුක සිත් දෙකේ මේ දෙක ඉන්නේ නැහැ. මොකද ඒවා හේතුක නිසා. ඒ කියන්නේ ලෝභ දෝෂ මොහයන් නැති නිසා. මේ හේතු ප්‍රත්‍යනේ. හේතු අලෝභ දෝෂ මොහයන් නැති නිසා. හේතු ප්‍රත්‍ය නිසා. එතකොට ඔව් අපට එන්නේ එතකොට කීයක්ද? 17යි නේද? මේ සහේතුක ප්‍රතිසන්දි ගෙනත් දෙන අභ්‍යාකෘත ධර්ම 17ක් වෙනවා. අභ්‍යාකෘත ධර්මනේ. අභ්‍යාකෘත ධර්ම 17ක් වෙනවා ප්‍රතිසන්දික්ෂණයට. නේද? ඊළඟට මේ සම්පයුත්තක ධර්ම නේද? සම්පයුත්තක ධර්ම කියලා කියනකොට චෛතසික නේද? මේක එකක් සම්පයුත්තක ධර්ම කියලා එනකොට චෛතසික. මේකේ චෛතසික කොච්චරක් වෙනවද? මේකේ එනවා චෛතසික කීයක්ද? 35ක්. 35ක් වෙනවා. 35 එන්නේ මොකක් නිසාද? විරති තුන නැති වෙනව නේද? විරති තුන නැති වෙනවා. එතකොට මේතන 35ක් එනවා. අතන තියෙන විරති තුන හැර. මම හිතන්නේ ඒක වෙනම ලියන්න ඕනේ නැහැ නේද? මෙහෙම ලියගත්තාම අපිට තේරෙනවා චෛතසික ටික මොනවද කියලා. නේද? එතකොට චෛතසික ටික විරති තුන හැර. මේ ටික තමයි ප්‍රත්‍ය.
එතකොට ඔය ටික ප්‍රත්‍ය. අභ්‍යාගත ධම්මා සම්ප්‍රයුක්ත කාණං එතකොට ඔය ටික ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍යෝත්පන්න වෙනකොට හඳුන්නේ විරතුන එන්නේ නැත්තේ ප්‍රතිසන්දිින්ද අප්‍රතිසන්දි හින්දා මහත්තයා. විපාක සිත්වල විරතිය නෑ දෙන්නේ නෑ මේ ලෝකෝත්තර විපාක මෙතන ප්‍රතිසන්දි නෙමෙයි. මේ ඔව් ප්‍රතිසන්දික්ඛනේ ඔව්. මේ ප්‍රතිසන්දික්ඛනේන සංසද මේ විපාක සිත්වල විරති නෑ නේද සංසල ලෝකෝත්තර මේ ඵල සිත්වල ලෝකෝත්තර ඔව් ලෝකෝත්තර ඵල සිත්වල තියෙනවා. විපාක සිත්වලත් නෑ. ප්‍රතිසන්දියේදීත් නෑ. විරති තුන. නමුත් අතන මං කිව්ව එක එතන චෛතසික එක තැන් වල බෙදෙනවා නේද? මේ මොනවද මේ ද්වි හේතුක ත්‍රි හේතුක මේ ලෝකෝත්තර ඒවාදි බෙදෙනවා. මෙතෙන්දී මේ විරති ටික එන්නේ නැහැ. මොකද මේ ප්‍රතිසන්දික්ෂණේ ප්‍රතිසන්දි අවස්ථාවේදී විරතියක් ඇති වෙන්නේ නැති නිසා. එතකොට මේ ටික මොනවද මේ ප්‍රත්‍ය. මේක තමයි ප්‍රත්‍ය. එතකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ප්‍රත්‍යෝත්පන්නයන්ට එකතු වෙනවා මොනවද? ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට එකතු වෙනවා මෙන්න මේ 17ම එකතු වෙනවා නේද? මෙන්න මේ ටික එකතු වෙනවා ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යෝත්පන්නයන්ට එකතු වෙනවා. මේ නිසා ඇති වෙන්නේ මොනවද? මේ විපාක සිත් 17. පළවෙනි එක තමයි මෙන්න මේ විපාක සිත් 17. ඊළඟට එනවා චෛතසික 35. ඊළඟට එනවා මොනවද? කර්මජ රූප. ඒක ගොඩක් සංකීර්ණ. එක තැන් වල එක විදිහට එන්න ඕනේ නේද? දැන් කර්මජ රූපාවචරයට යනකොට සෝත ගහන ජීවහා සෝත ගහන නෑ සෝතේ තියෙනවා ගහන ජීවහා කාය. ඒ මේ රූප ටික ඇති වෙන්නේ නෑ. ප්‍රසාද රූප නේද? මේ පංචෝකාරක භවයේ නෙමෙයි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝකයයි සතර අපායයි මේ මොනවාද ඒ රූප ටික ඇති වෙනවා. නමුත් රූපාවචර ප්‍රතිසන්දියේදී ඒ ටික නැති වෙනවා කර්මජ රූප. අරූපාවචර ප්‍රතිසන්දියේදී කර්මජ රූප ඇත්තෙම නැහැ. නේද? එතකොට ඒ වයේදී ඒ තැන් වල තියෙන වෙනස්කම් ටික අපි මේ ලියා ගන්න නැත්නම් මතක තියාගන්න වෙනවා. මතක තියාගන්න බෑ ලියා ගන්න වෙනවා නේද? ඔව්. කාමාවචර ලෝකයේ කර්මජ රූප 18ම වෙනවා. රූපාවචර ලෝකයේ ප්‍රසාද රූප දෙකයින්ටි දෙකයි තියෙන්නේ. අනික් තුනේ ඉන්නේ නැහැ. අරූපා කාමාවචර ඔව්. අපි පැත්තකින් ලියමු කර්මජ රූප ටික මොනවද කියලා. එතකොට අපට ඔක පහසු වෙනවා. කර්මජ රූප. අපි ලියුවොත් එහෙම ඒකට අයිති වෙනවා පඨවි
ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස අට ඕජා ආකාශ ඊළඟට ප්‍රසාද රූප නේද? අභ්‍යන්තරික ඒවා. චක්කු ප්‍රසාදය ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීවහා ප්‍රසාද කාය ප්‍රසාද නේද? 14 කාය ප්‍රසාද. ඊළඟට එනවා හදය ඊළඟට එනවා මොනවද? ජීවිත වෙන මොනවද තියෙන්නේ? භාව රූප දෙක තියෙනවා. භාව රූප දෙක. 17 ස්ත්‍රී භාව 18 පුරුෂ භාව නේද? ඒ ටික තමයි කර්මජ රූප. එතකොට ඒ තැන් වල ඇති වෙන කර්මජ රූපයන් ඒ අවස්ථාවන් වලදී එක එක සත්‍යයන් හැටියට මේ උපතෝ ලිංගික ඔය සත්‍යයන්ගේ හැටියට ඒ කර්මජ රූපත් වෙනස් වෙනවනේ. සාමාන්‍යයෙන් හොඳම මිනිස්සෙක් ගත්තොත් තමයි ඒවත් හරියටම තියෙන්නේ. ඒකට ඒ තැන් වල වෙනස් වීම නැති වෙන්න පුළුවන්. රූපාවචර ලෝකේ නැති වෙන්නේ ගාන ජීවහා කායත් නැති වෙනවා. ඔව්. රූපාවචර ඔව්. ගාන ජීවහා කාය නැති වෙනවා. ඥාන ජීවහා කාය නැති වෙනවා. භාව රූපත් නෑ නේද? මේ දෙකක් නැති වෙනවා. භාව රූප දෙකක්. භාව දෙකක් නැති වෙනවා. ඔව්. පහක් පහක් නැති වෙනවා. අරූපාවචර ලෝකෙට යනකොට එකක්වත් නැහැ. කාය තියෙනවා නේද? හැමෝටම ගාන ජීවහා නෑ කාය ප්‍රසාදේ නෑ. ආයි ප්‍රසාදේ නෑ මහත්තයා. ඇහැයි කනයි විතරයි තියෙන්නේ. රූපාවචර ලෝකේ ඔය එකක්වත් නෑ නේ. අරූපාවචර ලෝකේ එකක්වත් නැහැ. හරි නේද? හරි ගියාම එතකොට අපි මේකේ වීති හතක් කතා කළා නේද? වීති හතේ මේකේ කියනවා මේ
දැන් චිත්ත වීතිවල මේ ගැන කතා කරනකොට අපි මේ වීති 7 ඇතුළේදී අපි උදාහරණ කතා කළානේ වෙන වෙන අවස්ථාවන් ගැන වීති අවස්ථා 7ක් ගැන කතා කරලා තියෙනවා නේද? වීති අපි කියවනේ අර මේ වීති අරමුණු කරගෙන මේ වීති ඇති වෙනවා කියලා එහෙම. ඒකත් ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහයන් තියෙනකොට වීති 7ක් පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට අපි හේතු ප්‍රත්‍ය 6යිනේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහයන් ගැන කතා කරලා. හේතු ප්‍රත්‍ය 6ක් තියෙනවා. මේ එතකොට එකට එකතු වෙන ධර්මයන් තියෙනවා. දෙකට එකතු වෙන මේ සම්පයුත්ත කාණම් කියන ඒ කොටස් එකතු වෙනේවා තියෙනවා 12. ඒක ඇතුලේ. ඒ ටික තමයි අපි කතා කරන්නේ. ඒ අපි මේ ඇති වෙන අවස්ථාවන් පිළිබඳව කතා කරනවා. ඒ ටික තමයි මේ හේතු ප්‍රත්‍ය. මේක එතකොට අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ කියන එක තමයි මේ ප්‍රතිසන්දික්ෂණයේදී ඒ වගේම ප්‍රවෘත්තික්ෂණයේදී මේ අවස්ථා දෙක එකතු කරගෙන කතා කරන්න යෙදුනේ. නේද? ඒකට අභ්‍යාගත ධර්මයන් අතරත් ලෝභ දෝෂ මෝහ ලෝභ දෝෂ මෝහ තමයි මේ ටික ක්‍රියාත්මක ලෝභ දෝෂ මෝහ නෙමෙයි අලෝභ දෝෂ මෝහයන් ක්‍රියාත්මක වෙනවා මේකෙදි හේතු තුනක් නේද? ඔව් මොකද ප්‍රශ්නයක් තියෙනවද? නෑ තේරුණානේ නේද? ඒ හතම කරාම තමයි ඒක තේරුනේ. ඒක තමයි. ඔව් මේ ලෝභ දෝෂ මෝහ නිසා වෙන දේවල් හේතු ප්‍රත්‍ය නේද? මේක තවත් මේ පැහැදිලි වෙයි ආරම්භන ප්‍රත්‍ය කතා කරනකොට කොහොම මේ සිත් කොහොමද මේ හේතු ප්‍රත්‍ය වීති හතම හේතුම තමයි තියෙන්නේ. හේතු වලින්ම තමයි හතම යන්නේ නේ. අතන යන්නේ හේතු වලින්. ඔව්. එතකොට ඊගාවේ ආරම්භන කිව්වම ඒ ටික ඔක්කොම කතා කරන්නේ අපි ආරම්භන මුල් කරගෙන. එහෙමයි නේ. ඔව් අරමුණු කිරීම. දැන් මේ චක්කු විඥාණය වර්ණ ධාතුව. සෝත විඥාණය ශබ්දය. නේද? එහෙමනේ ආරම්භනේ ඉන්නේ. එහෙම අපි ඒ ආරම්භන පාඩම මතක් කරගෙන ඉමු අපි ආරම්භන පාඩම කතා කළානේ. කොතෙන්ද ආරම්භන පාඩම? චිත්තචෛතසික කතා කරලා ඉවරලා ආරම්භන පාඩම කතා කළා නේද? චිත්තචෛතසික කතා කරලා ආරම්භන කියන පාඩමක් කළානේ. එයා දැන් ගොඩක් කල් කරපු එකක් අපි තරම මුල් කාලේදී නේද? ඒක ආපහු මතක් කරලා ගමු. මම හිතන්නේ ඔය ඉතිස්සෙල්ලත් අපි දෙපාරක් විතර ආරම්භන පාඩම ගැන සාකච්ඡා කළා. ඒන වෙලාවවලදී. දැන් ඒ මුලම තිබුණ ඒ ආරම්භන පාඩම කතා කළා. ඊට පස්සේ අපි මේ ආරම්භන ප්‍රත්‍ය කතා කරන්න පටන් ගමු. එතකොට අපිට ලේසි පරණ ඒවා ටික මතක් වුණා. නේද? මේ පාඩම මතක් කරගෙන. ඔව්. එහෙමනම් මේ අදට අපි අවසන් කරමු නේද? එහෙමනම් අපි මේ සිදු කරගන්න යෙදුන මේ සියලුම කුසල් දෙවියන්ට මළගිය ඥාතීන්ට අනුමෝදන් කරමු.